සරලමයි. ඔයාලට කවුරු හරි එකපාරට sin 30 යගේ කීයද? cos 60 යගේ කීයද? cos 30 යගේ කියලා කීයද කියලා ඇහුවොත් එකපාරට ඔයාලට කියා ගන්න බැරිද? right. ඒක සාමාන්‍යයෙන් වැඩේ ඔළුවට process වෙනකන් හරියට කියා ගන්න බැහැ තමයි. ඒක A level maths bio කරන ළමයෙක්ට උනත් O level ළමයෙක්ට උනත් මාර විදිහට වැදගත් දෙයක්. right. හරි. හැබැයි ඔකේ තියෙන ප්‍රධාන රහසක් තියෙනවා. ඕකේ sin වල අගයන් ටික මතක තියාගත්තොත් cos එක ඉබේම කියන්න පුළුවන් සහ tan එක හදා ගන්න පුළුවන්. right. එතකොට තියෙන ප්‍රශ්නේ අපි sin එකට අදාළ ප්‍රධාන කෝණවල අගයන් මතක තියාගන්නේ කොහොමද කියන එක. මම ඒකට ක්‍රම දෙකක් කියලා දෙන්නම්. right. එකක් තමයි එක්තරාකට පොඩි pattern එකක් තියෙනවා. ඒ pattern එක අල්ලලා කියලා දෙන්නම්. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. රේඛාවක් පාවිච්චි කරලා sin වල අගයන් මතක තියාගන්න විදිහක්. ඉස්සල්ලාම අර pattern එක චුට්ටක් ඔලුවට දාගමු. pattern එකේ තියෙන ළමයි ඔයා ඉස්සල්ලාම මෙහෙම sin කියලා ලියාගෙන ඔයා දන්න ප්‍රධාන කෝණ ටික ලියා ගන්නවා. right. ඒ කියන්නේ අංශක බිඳුව, අංශක 30, අංශක 45, අංශක 60, අංශක 90. ඕවා තමයි අපි දන්න සම්මත ප්‍රධාන කෝණ. මීට අමතරව තව කෝණ තියෙනවා. අපි සම්මත කෝණ විදිහට ගන්න මේ ටික. right. ඊට පස්සේ කරන වැඩේ තමයි බිඳුව තියෙනින්ද මෙතෙන්ට බිඳුව දා ගන්නවා. 1 2 3 4 කියලා ලියාගෙන ගිහිල්ලා ආය හැම එකටම වර්ග මූලය දාගෙන එනවා. හැම එකටම වර්ග මූලය දාගෙන ඇවිල්ලා ඒත් නතර වෙන්නේ ආය මේ හැම එකක්ම දෙකෙන් බෙදාගෙන යනවා. දැන් මේක චුට්ටක් සුළු කරන්න. වර්ගමූල බිඳුව බිඳුවයි බිඳුව බෙදීම දෙක බිඳුවයි. right. මොකක්ද එන්නේ? වර්ගමූල 1 1යි 1 බෙදීම දෙක භාගයයි. right. මේ මොකක්ද එන්නේ? මෙතන තියෙනවා 2. 2 කියන එක මට ලියන්න පුළුවන් මූල දෙක වැඩි කිරීම මූල දෙක කියලා. right. එතකොට උඩ තියෙනවා මූල දෙකක් යට මූල දෙකකට කැපිලා ගිහිල්ලා අවසානයෙන් එනවා 1 යට මූල 2යි කියලා. හරි සරලයි. right. මෙතෙන්ට එනවා මූල 3 බෙදීම 2. right. 4 වර්ගමූලය කීයද? 2යි. 2 බෙදීම 2 කීයද? 1යි. ඔන්න වැඩි. ඔන්න අපි sin වල ප්‍රධාන කෝණවල අගයන් මේ වැඩේ ඉක්මනට දාගත්තා. ඕක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද්ද? දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්න තියෙන අපිට එන සරල මේ රේඛා ඛණ්ඩයකින් විතරයි වැඩේ ඔලුවට දාගන්න තියෙන්නේ. සරල රේඛා ඛණ්ඩයකින් විතරයි වැඩේ ඔලුවට දාගන්න තියෙන්නේ. මේ බලන්නකො මේ කරන වැඩේ. මේක තමයි ඔයාට අදාළ කරනවා sin. මම ලියා ගන්නවා sin කියලා. හරිද? මේකේ මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ ඉරක් දාගෙන මෙතෙන්ට බිඳුවයි කියලා දාගන්නවා. මෙතෙන්ට බිඳුවයි කියලා දාගන්නවා. right. ඊට පස්සේ කරන වැඩේ තමයි ආයෙ මෙන්න මේ වගේ තැනකින් එකයි කියලා දාගන්නවා. දැන් ඔයා ගාව තියෙන්නේ බිඳුව එක දිගක් තියෙන රේඛාවක්. ඒකේ හරි මැද කීයද? බිඳුව එකකින් හරි මැද කියන්නේ කීයක්ද? භාගයක්. හරියට හරි. මෙන්න මේ කෑල්ල තුන භාගයක් වෙනවා. මේ කෑල්ල භාගයක් වෙනවා. මෙන්න මේ කෑල්ල කීයද? එක භාගයක්. භාගිනුත් භාගයක් කියන්නේ 4න් එකක්. භාගිනුත් භාගයක් කියන්නේ 4න් එකක්. දැන් බලන්නකෝ. මේ ඔක්කොම කැල්ලලා තියෙන්නේ 4න් එකේ කෑලි වලට. මේ 4න් 1යි, 4න් එකේ ඒවා 2යි. එහෙනම් මෙතන කීයද? 4න් එකේ ඒවා 3යි. ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ ඉවරද? නෑ, ඉවර නෑ. දැන් කරන්නේ අර මං කලින් කියපු වැඩේම තමයි. මොකද්ද? මේ හැමෝගෙම වර්ග මූලය දාගෙන යනවා. මේ හැමෝටම වර්ග මූලය දාගෙන යනවා. හරි. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? sin බිඳුව බිඳුවයි. ඒ කියන්නේ මේ මෙතන වර්ගමූල බිඳුවගේ බිඳුවයි. මේ මෙතන ලියන්නේ මෙන්න මෙහෙම. 1 වර්ගමූලයේ බෙදීම 4 වර්ගමූලය. ඒ කියන්නේ කීයද? 4 වර්ගමූලය කීයද? 2යි. එතකොට මෙතන එනවා 1 බෙදීම 2යි කියලා. මෙතෙන්ට එන්නේ බිඳුව. හරි. මෙතන කොහොමද ලියන්නේ? 1 වර්ගමූලයේ බෙදීම මෙන්න මෙහෙම. හරි. 1 වර්ගමූලයේ බෙදීම වර්ගමූල 2යි. එතකොට මේකේ අහපොල් ලියන්න පුළුවන් 1 බෙදීම කවුරු කියලාද? වර්ගමූල 2යි කියලා. මේකේ කොහොමද ලියන්නේ? මේක ලියනවා වෙනම. මූල 3 බෙදීම වර්ගමූල 4. එතකොට මෙතන අහපොල් ලියන්න පුළුවන් අපිට මූල 3 බෙදීම 2යි කියලා. ඉතින් මේක නම් හරිය පහසුයි. වර්ගමූල 1 යගේ 1යි. ඔන්න ඔහොම තමයි අපි sin වල මේ ප්‍රධාන කෝණවල සෙල්සියස් නෙමෙයි ප්‍රධාන කෝණවල අගයන් හොයාගන්න විදිහ. ඔන්න ඔක තමයි සිස්ටම් එක. දැන් ඔයා sin වල අගය දන්නවා නම් දැන් හරි පහසුයි cos වල අගය හොයාගන්න එක. cos වල අගය කොහොමද ගන්නෙ? cos වල අගය ගන්නෙ මේ ආපස්සට ලියාගෙන ඉන්නවා. ඔයාලා ඒක නම් දන්නවා. මෙතෙන්ට දානවා, මේක මෙතෙන්ට එනවා. අර මාරු වෙනවා. මෙයා කොහෙටවත් මාරු වෙන්න විදිහක් නැහැ. මෙයා අනිත් පැත්තට යනවා. මෙයා මෙතෙන්ට යනවා. right. ඊට පස්සේ tan වල අගය හොයාගන්නේ කොහොමද? tan වල අගය හොයාගන්නේ කොහොමද? tan වල අගය හොයාගන්නේ හරිය ලේසි එකක්. මේ
දැන් හිතන්නකෝ අපි මේ sin 30 ටිකනේ ගත්තේ මේ sin 30 cos 30. sin 30 බෙදීම cos 30 තමයි tan 30 වෙන්නේ. එතකොට මේකෙන් මේක බෙදලා තමයි මෙතෙන්ට දාන්නේ. බිඳුවයි. මේකෙන් මේක බෙදුවොත් එහෙම 1යට මූල 3යි. මේකෙන් මේක බෙදුවොත් එහෙම 1යි. මේකෙන් මේක බෙදුවොත් එහෙම මූල 3යි. මේකෙන් මේක බෙදුවොත් එහෙම අර්ථ නොදැක්වේ නැත්නම් අපි කියනවා මේක අනන්තය දක්වා යනවා කියලා. අර්ථ නොදැක්වේ නෙමෙයි ඒකට කියන්නේ අනන්තය දක්වා යනවා කියලා. හරිද? අනන්තය දක්වා අගේ යනවා කියලා. රයිට්? හරි. ඕක තමයි ඉතින් මතක තියාගන්න සිස්ටම් එක හරි ලේසි. මේ ක්‍රමේ තවත් යාළුවෙට කියලා දෙන්න. එච්චරයි. එතකොට ඔයාලට මේ ක්‍රමේ හොඳට පුළුවන් වෙනවා. රයිට්? ඔයාලට මේ වැඩේ හොඳට පුළුවන් වෙන්න ඕන නම් ඔයා මේ වැඩේ තව යාළුවෙට කියලා දෙන්න. එච්චරයි. රයිට්? හරි. එහෙනම් හැමෝටම ජය වේවා.